දුවේ පුතේ මේ කුම්ෆු පැන්ඩ කතා මාලාව හදලා තියෙන්නේ හෝ කියන පැන්ඩව සම්බන්ධ කරගෙන. මෙයා ආසයි කුම්ෆු සටන්කාරයෙක් වෙන්න. අහම්බෙන් වගේ මේගොල්ලෝ ඉන්න නගරේ මකර රණශූරයා වෙන්න පෝ තේරුණා. හැබැයි මෙයා කුම්ෆු සටන් ක්‍රම ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මෙයා තාත්තත් එක්ක නූඩල්ස් හදන එක තමයි කරේ. මකර රණශූරයා වෙන්න මෙයාට මාස්ටර් ෂීෆු සහ යාළුවෝ 5 දෙනා උදව් කරනවා. පෝ හොඳට පුහුණු වෙලා මකර රණශූරයා හැටියට ටයිලෝන්ව පරාජය කරලා නගරය බේරගත්තා. දැන් පෝ දකින්නවා එයා සතුරන් සමග සටන් කරන හීනයක්. හීනෙන් ඇහැරෙනවත් එක්කම මේ කතාව පටන් ගන්නවා. පෝල් නැගිටින්න. මොකුත් නෑ. Monkey, mantis, crane, viper, tigress. පෝල් පාරෙන් එන්න. ඔයා වැඩට පරක්කු. එනවා. Sorry තාත්තේ. Sorry කිව්වට උණුල් සැදෙන්නේ නෑනේ. මොනවද ඔයා උඩ කරේ? ඔච්චර සද්දෙට? මොකුත් නෑ. පිස්සු හීනයක් දැක්කා. මොකක් ගැනද? හීන දැක්කේ මොකක් ගැනද? මොනවද මම හීනෙන් දැක්කේ නූඩල්ස්. නූඩල්ස්? ඔයා හීන දැක්කේ ඇත්තටම නූඩල්ස් ගැනද? ඔව්. වෙන මොනවා ගැන හීන දකින්නද? ඔව් පරසමේ. ඔය සුප් එකට කැපෙයි. සතුටු දවසක්. මගේ පුතා අන්තිමේ නූඩල් හීන දකින්නවා. ඔයා දන්නේ නෑ මං කොච්චර කල් මේක වෙනකම් බලන් හිටියද? මේක හොඳ ලකුණක් පෝල්. මොන ලකුණක්ද? ඔයා හරියට මගේ රහස් සුප් එකට දාන රහස් වට්ටුරු දැනගන්න තත්ත්වයට ඇවිල්ලා. ඊට පස්සේ ඔයාට ලොකු ගමනක් යන්න රෙස්ටෝරන්ට් එක බාර ගන්න ගානට ඇවිල්ලා. ඔන්න මට හම්බෙච්ච ඇටි මේක මට තාත්තගෙන්, එයාට එයාගේ තාත්තගෙන්, එයාට මෙයාගෙන්. තාත්ති ඒක හීනයක් විතරයි. ඒක තමයි අපේ හීනේ. අපි නූඩල් කාරයෝ. අපි නාරවල දුවන්නේ නූඩල්ස්. ඒත් තාත්තේ ඇයි? ඔයාට වෙන මුකුත් කරන්න හිතුන්නේ නැද්ද? වෙන දෙයක් නූඩල්ස් අරෙන්න. ඇත්තටම මම තරුණ දඟයා කාලේ ගෙදරින් පැනලා ගිහිල්ලා ටෝපු හදන හැටි ඉගෙන ගන්න හිතුවේ. ඉතින් ඇයි ඔයා ඒක නොකළේ? මොකද ඒක මෝඩ හීනයක් හින්දා. ඔයා හිතනවද මම හදා ඉඳී ටෝෆු? ටෝෆු. නෑ. අපි ඔක්කොටම මේ ලෝකේ තනක් තියෙනවා. මගේ නම් මෙතන. ඔයාගේ මන් දන්නවා ඒක මෙතන. නෑ. ඔයාගේ ටේබල් නම්බර් 35678 hina වෙලා බෙදන්න. මේ කතාවේ ඉතුරු කොටස් ටිකත් සිංහලෙන් හඬ කවලා ඉක්මනට ඕගොල්ලන්ට ගේනවා. එතකන් ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න.